ඉන්තර ගගෙන් ඉගුඩ ගොඩේ ඉඳන් ඇස් ඇරුණ බලල් පැටියෙක්වත් ගේන්න එපා කියන්නේ ඇයි කියලා. මොකද ඒ පැත්තේ කට්ටිය කපටින් නෙවෙයි කට්ට කෛරාටික. ඒ වගේම තමයි ඕන වැඩකට යක්කු වගේ. බොක්ක නම් බොක්ක කොක්කනං කොක්ක. කොහොම වුණත් කතාවට කියන්නේ දකුණේ එකෙක් ආශ්‍රය කරලා නැත්නම් උගෙන් වැඩක් නෑ කියලා. මොකද දකුණේ අයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කට කෛරාටිකකම් වගේම සෙට්ටුනොත් සෙට්ටුනාම තමයි පණ දෙන්න හරි ඌ ඉන්නවා. තමන්ගේකා හරි වුණත් වැරදි වුණත් දකුණේ අය ගන්න තමන්ගේ එකාගේ පැත්ත. ඒ වගේ බොක්කවල් තමයි දකුණේ බහුතරයක් ඉන්නේ. දකුණේ මිනිස්සු මෙහෙම නාහෙට අහන්නේ නැතිවෙන්නත් හේතු තියෙනවා. ඒ තමයි දකුණේ මිනිස්සු වැඩියෙන් කෑමට ගන්නේ බලමාලු, ඉස්සු, දැල්ලු, දෙල්, කොච්චි වගේ ආහාර. ඒ වගේම දකුණට ආවේනික කෑමක් තියෙනවා සීනි වඩිච්චි කියලා.